කොහොමද අම්මලා අදත් ආවා අලුත් වීඩියෝ එකක් අරගෙන. අපේ අම්මලාගෙන් චූටි බබා ගැන ඔබට තියෙන ලොකුම බය මොකද්ද? මෙහෙම ඇහුවොත් බොහෝ අම්මලා කියන්නේ අපේ පුංචි පැටිය අසනීප වෙන එක ගැන. අම්මලා විතරක් නෙවෙයි තාත්තලා වුණත් එහෙම තමයි. මොකද චූටි පැටියේ අසනීප වෙන එක තමයි දෙමාපියන්ට දරා ගන්න අමාරුම. කෑම කන්නේ නැහැ. වෙනදා වගේ සෙල්ලම් කරන්නේ නැහැ. මෙන්න මේ නිසා අම්මලාට දරා ගන්න අමාරුම කාරණාව තමයි චූටි පැටවුන්ගේ අසනීප වෙන එක. මොකද මේකේ බරපතලකම වෙන්නේ චූටි බබාලට වැඩිහිටියන්ට වගේ යාලට දැනෙන අමාරුකම් කොතනද දැනෙන්නේ කොතනද මේ Tamanට මොකක්ද අමාරුව දැනෙන්නේ මෙන්න මේ දේවල් කියා ගන්න බෑ. ඒ නිසා මොවුන්ගේ ශරීරයේ අපට දෙන සංඥා අපි හඳුනා ගැනීම ඉතාම වැදගත් වෙනවා. අද මම Life Lens channel එක තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුංචි පැටියෙක් ඉන්න අම්මෙක් නම් ඔබ මොනවද වහාම වෛද්‍යවරයෙකු හෝ ළඟම රෝහලට රැගෙන යා යුතු අනතුරු ඇඟවීම් ලක්ෂණ කියන කාරණාව ගැන. හැබැයි මතක තියාගන්න ඕනි අම්මලා තාත්තලා මේ වීඩියෝව වෛද්‍ය ප්‍රතිකාර වෙනුවට නොවේ. මේක අම්මලා තාත්තලාගේ දැනුවත් කිරීම සඳහා පමණයි. මම මේ කාරණාව කතා කරද්දී කරුණු කිහිපයක් යටතේ මේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි එක තමයි බබෙක්ගේ සාමාන්‍ය හැසිරීම වැදගත් වෙන්නේ ඇයි? දෙවෙනි කාරණාව වහාම වෛද්‍යවරයෙක් හෝ රෝහලක් වෙත ගෙන යා යුතු කරුණු මොනවද? තුන්වෙනි කාරණාව මේ වගේ අවස්ථාවක අම්මලා අතින් සිදුවන වැරදි මොනවද? හතරවෙනි කාරණාව වෙන්නේ මේ වගේ වෙලාවකදී රෝහලට හෝ වෛද්‍යවරයා වෙත යනවා නම් රැගෙන යා යුතු දේවල් මොනවද කියන කාරණාව. අපි පළවෙනි කාරණාවට යමු. ඇයි මේ සාමාන්‍ය හැසිරීම අපේ අම්මලා තාත්තලා Tamanගේ දරුවා ගැන දැනගෙන සිටීම වැදගත් වෙන්නේ? පළවෙනි කාරණාව හැම බබෙක්ම ටිකක් වෙනස්. ඒ කියන්නේ බබාගෙන් බබාට ආවේනික ලක්ෂණ තියෙනවා. සමහරු නිතර නිදා ගන්නවා, සමහරු නිතර කිරි බොනවා, සමහරු වැඩිපුර සෙල්ලම් කරනවා. එක අම්මා කෙනෙක් කියනවා අනේ අපේ බබා දවල්ට නිදි යන්නෙම නැහැ. හැබැයි තව අම්මා කෙනෙක් කියනවා අපේ බබා දවල්ට නිදා ගන්නවා රැයට හැරලා ඉන්නවා. තව අම්මා කෙනෙක් කියනවා මෙයා වැඩිපුර සෙල්ලම් කරනවා. මෙයා නම් එච්චර සෙල්ලම් කරන්නේ නැහැ. එයා වෙන ඇක්ටිවිටීස් තමයි ගේ ඇතුළේ ඉඳගෙන ඒ වගේ දේවල් තමයි කරන්නේ කියනවා. මෙන්න මේ විදිහට බබාලගේ සාමාන්‍ය හැසිරීම අපේ අම්මලා තාත්තලා හොඳින් අවබෝධ කරගෙන සිටීම වැදගත් වෙනවා. මොකද අපේ බබාගේ සාමාන්‍ය හැසිරීම වෙනස් වුණොත් ඒ වෙනස දැනගන්න පුළුවන් වෙන්නේ අපි මේ සාමාන්‍ය හැසිරීම ගැන පුංචි පැටවුන්ගේ සාමාන්‍ය හැසිරීම ගැන හරි අවබෝධයකින් හිටියොත් විතරයි. හරි. දැන් අපි බලමු වහාම වෛද්‍ය අවධානයට යොමු කළ යුතු කරුණු මොනවද කියලා. පළවෙනි කාරණාව උණ. විශේෂයෙන් මාස 3ට අඬු බබෙකුට උණ තියෙනවා නම් ප්‍රමාද කරන්න හොඳ නැහැ. මම හිතනවා මේ කාරණාවන් අපේ බොහෝ අම්මලා දන්නේ නැති කියලා. නමුත් නොදන්න අයගේ අවබෝධය සඳහා දන්න කෙනෙක්ගේ තවදුරටත් වැඩි අවබෝධය සඳහා මම මේ කාරණාවන් ඔයාලත් එක්ක බෙදා ගන්නවා. මේ උණ කියන කාරණාවේදී උණත් සමග බබා ඊටමත් දුර්වලයි නම් කිරි බොන්නේ නැත්නම් ඒ වගේම වෙනදා වගේ හැසිරෙන්නේ නැත්නම් අම්මලාට දැනෙනවා නම් බබා ගොඩක් දුර්වලයි කියලා අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙකු හමු වෙන්න ඕනි. තව චුට්ටක් බලනවා හවස වෙනකොට උඩඹහි මෙන්න මේ වගේ දේවල් හිතලා බලන් ඉන්න හොඳ නෑ. වහාම වෛද්‍යවරයෙක් වෙත යන්න ඕනි. දෙවෙනි කාරණාව හුස්ම ගැනීමට අපහසු වීම. මේ කාරණාවේදී බබා ඊටමත් වේගයෙන් හුස්ම ගන්නවා නම් පපුව ඇතුළට ඇදෙනවා වගේ නම් හුස්ම ගන්නකොට අමුතු ශබ්දයක් ඇහෙනවා නම් තොල් හෝ මුහුණ නිල් පැහැයට හැරෙනවා නම් මෙන්න මේවා හදිසි තත්ත්වයන් වෙන්න පුළුවන්. ඒක නිසා අපේ අම්මලා තාත්තලා පරක්කු නොකර වහාම වෛද්‍යවරයෙකු වෙත හෝ ළඟම රෝහලට යොමු වෙන්න ඕන. මොකද මේ වහාම යොමු වෙන්න ඕනි කියන්නේ සමහර අම්මෙක් ඉන්න පුළුවන් චුට්ටක් මිඩ්වයිෆ්ට කතා කරලා බලනවා මිඩ්වයිෆ්ට කතා කරලා අවබෝධයක් ගන්නවා. මම හිතනවා ඒ අවබෝධය ඕන තමයි. හැබැයි මේ වෙලාවේදී වහාම අපි වෛද්‍යවරයෙක් වෙත දරුවා ගෙනියන්න ඕනි කියලා. තුන්වෙනි කාරණාව වෙන්නේ කිරි හෝ ආහාර ප්‍රතික්ෂේප කරනවා නම්. සාමාන්‍යයෙන් හොඳින් කිරි බොන බබෙක් ඉන්නවා. එයා එකපාරටම කිරි බොන්නේ නැත්නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනි. විශේෂයෙන් පැය ගණනාවක් කිරි නොබී සිටිනවා නම් අනිවාර්යෙන් වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕනි. මොකද චූටි පැටවුන්ගේ ප්‍රධාන ආහාරය වේල වෙන්නේ එකම ආහාර වේල වෙන්නේ මව් කිරිනේ. ඉතින් මව් කිරි හෝ ෆෝමියුලා මිල්ක් බොන බබෙක් නම් මෙන්න මේ වර්ග දෙකම ගන්න නැතුව එයා ඉන්නවා නම් ඉතින් වහාම වෛද්‍ය උපදෙස් ගන්න ඕනි. මොකද අපේ බබා දුර්වල වෙන්න දෙන්න බැහැනේ. ඊළඟ කාරණාව තමයි අධික නිදිමත. හතරවෙනි කාරණාව අධික නිදිමත. මේ කාරණාවේදී බබා අවදි කරගන්න අමාරුයි නම් අවදි කළත් ප්‍රතිචාර නැත්නම් වෙනදා වගේ ඇස්සරලා බලන්නේ නැත්නම් මේ තත්ත්වයන් නොසලකා හරින්න හොඳ නැහැ. අපේ අම්මලා තාත්තලා වහාම වෛද්‍යවරයෙක් වෙත යොමු වෙලා උපදෙස් ලබා ගන්න ඕනි.
ඊළඟ කාරණාව තමයි දිගටම වමනේ යනවා නම්. එක් වාරයක් වමනය කිරීම සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්. මොකක් හරි හේතුවක් නිසා වෙන්න පුළුවන්. නමුත් නැවත නැවත වමනය කරනවා නම් ඒ වගේමයි කොළ පැහැති හෝ ලේ මිශ්‍ර වමනය තියෙනවා නම් වහාම අපි වෛද්‍යවරයෙක් හරි රෝහලක් වෙත යොමු වෙන්න ඕනමයි. ඒ වගේම ඊළඟ කාරණාව වෙන්නේ ෆිට් එක හෝ කම්පනය. ශරීරයේ ගැස්සීම, ඇස් උඩ යාම, ප්‍රතිචාර නොදැක්වීම මෙන්න මේවා හදිසි ප්‍රතිකාර අවශ්‍ය තත්ත්වයන්. පුංචි පැටියෙක් නිසා අනිවාර්යෙන් පුළුවන් ඉක්මනින් වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්න. ඊළඟ කාරණාව තමයි වතුර අඩුවීම. වතුර අඩුවීම අපිට දැනගන්න පුළුවන් ප්‍රධානම දේ වෙන්නේ මුත්‍රා අඩුවීම, මුඛය වියලීම. අඬන විට කඳුළු එන්නේ නැත්නම් මේවා ශරීරයේ වතුර අඩු වුණ ලක්ෂණ. ඉතින් මේවා දිගින් දිගටම තියෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාර අනිවාර්යෙන් ගන්න ඕනි. ඊළඟ කාරණාව තමයි සමේ වෙනස්කම්. අසාමාන්‍ය රතු හෝ දම්පැහැ ලප තියෙනවා නම් ඒ වගේම පීඩනයක් දුන්නත් මැකෙන්නේ නැති ලප තියෙනවා නම් මෙන්න මේවා ගැන අවබෝධයෙන් ඉඳලා වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වෙන්න ඕනි. ඊළඟ කාරණාව තමයි නොනවතින ඇඬීම. අපේ චූටි පැටව ඉතින් අඬන එක සාමාන්‍ය දෙයක් නේ. හැබැයි නොනවත්වා එක දිග්ගටම අඬනවා නම් බබාව කොච්චර සංසුන් කරන්න උත්සාහ කළත් නොනවතිනවා නම් ඒ ඇඬීම ඒකාකාරීව දිගටම තියෙනවා නම් ඒ වේදනාවක් හරි වෙනත් ගැටලුවක් නිසා පුංචි පැටියා අඬනවා වෙන්න පුළුවන්. මොකද එයාගේ එකම සංනිවේදන ක්‍රමය වෙන්නේ හැඬීම. මේ නිසා අනිවාර්යෙන් මේ වගේ තත්ත්වයක් තියෙනවා නම් බබාව වෛද්‍ය උපදෙසට ගෙනියන්න ඕනි. ඊළඟ කාරණාව තමයි අම්මට දැනෙන අසාමාන්‍ය හැඟීම. මොකද අම්මා තමයි බබාව හොඳටම දන්නේ. ඉතින් අද බබා වෙනස් කියලා ඔයාට තදින්ම දැනෙනවා නම් ඒ හැඟීම නොසලකා හරින්න එපා. ඊළඟට මම කතා කරන්නම් චූටි දෙයක් ගැන අපේ අම්මලා කරන පොදු වැරදි. මම මේක මුලදී සඳහන් කරේ නැතුවට මම මේ පුංචි කාරණාවක් ගැන සඳහන් කරන්නම්. අම්මලා කරන පොදු වැරදි. පළවෙනි දේ තමයි Google එක බලලා ගෙදරදීම ප්‍රතිකාර කරන්න හදනවා. ඊළඟ දේ තමයි අසල්වැසියන්ගේ උපදෙස් විතරක් අහලා බෙහෙත් දෙන්න හදනවා. ඊළඟ කාරණාව තමයි උණ අඩු වුණා කියලා හේතුව හොයන්නේ නැතුව ඉන්නවා. ඊළඟ කාරණාව තමයි මේ දේවල් නිසා ප්‍රතිකාර ප්‍රමාද වෙන්න පුළුවන්. ඉතින් චූටි පැටියාට හදිසි තත්ත්වයක් තියෙනවා නම් ඒ තත්ත්වෙන් මුදවා ගන්න අපිට තියෙන chance එක නැති වෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු රෝහලට යනකොට මොනවද අරගෙන යන්න ඕනි. ප්‍රධානම දේ තමයි බබාගේ සෞඛ්‍ය වාර්තාව. ඊළඟට බබා දැනට ගන්න මොනවා හරි බෙහෙත් තියෙනවා නම් ඒවා. ඊළඟට ඩයපර් සහ අවශ්‍ය බඩු. ඒක සාමාන්‍ය අපි චූටි පැටියෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් අපි ළඟ පොඩි බෑග් එකක් ලෑස්ති කරලා තියෙනවනේ. අන්න ඒක. උණ මැනලා නම් ඒ අගය. මෙන්න මේ ටික රැගෙන යන්න ඕනේ. අවසාන පණිවිඩය අම්මේ. හැම උණක්ම භයානක නැහැ. හැම ඇඬීමක්ම හදිසි තත්ත්වයක් වෙන්නේත් නැහැ. නමුත් මේ වීඩියෝවේ සඳහන් කළ අනතුරු ඇඟවීමේ ලකුණු තියෙනවා නම් ප්‍රමාද නොකර වෛද්‍යවරයෙකු හෝ ළඟම රෝහලට යන්න. ඔබේ ඉක්මන් තීරණය සමහර අවස්ථාවලදී බබාගේ ජීවිතය උනත් ආරක්ෂා කරන්න හේතුවක් වෙන්න පුළුවන්. මේ වීඩියෝව ඔයාට ප්‍රයෝජනවත් වුණා නම් තවත් අම්මෙක් එක්ක ෂෙයා කරගන්න. ඔයාගේ බබා නිරෝගීව සතුටින් වැඩෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.